ඔයාලට මතක ඇති මම මෙන්න මේ සාරි දෙකේ වීඩියෝ එක මේක අපි print කරද්දී එහෙම නැත්නම් අපි paint කරද්දී මේක ඔයාලට වීඩියෝ එකක් විදිහට පොඩි පොඩි කොටස් අරගෙන ආවා. දැන් අද අපි ලෑස්ති වෙන්නේ මේකේ බ්ලවුස් එක මහ ගන්න. මෙන්න මේ විදිහට තමයි බ්ලවුස් එක තියෙන්නේ. මෙතන ලොකු රෙදි කෑල්ලක් තියෙන්නේ. තියෙන්නේ අර තුනක් වගේ මට මතක විදිහට. අපිට පුළුවන් බ්ලවුස් එකේ කොටස අරගෙන ඉතිරි කොටස තව බ්ලවුස් එකකට දාගන්න. ඉතින් මේක ෆැබ්‍රික් පේන්ටින් වලින් පේන්ට් කරපු සාරි එකක්. මේ රෙද්ද ලේස් කොටන් රෙද්දක්. ඉතින් මේ විදිහට මම ඩිසයින් කරගෙන තියෙනවා. ඉතින් ඒ වගේම තව සාරි එකක් පෙන්නන්නම් ඒත් එක්කම. ඉතින් මෙන්න මේකත් මම ෆැබ්‍රික් පේන්ටින් වලින් පේන්ට් කරගත්තු සාරි එකක්. ඉතින් මේකෙත් ලස්සන ඩිසයින් එකක් තියෙනවා. අපි ඒක බලමු පස්සේ නේද. මේක මහලා ඉවර මෙතිනේ. යට කොටස්. ඉතින් අපි ඒක මහලා ඉවර වෙලා බලමු. අපි සෙල් එකක් මහගමු. මේකේ බ්ලවුස් පීස් එක, මේ තියෙන ලයිනින් එක. ඉතින් අපි ඒ ටික පැත්තකින් තියලා අපි දැන් මේක තමයි අද මහගන්න යන්නේ. මේකට මම යාර 6ක් අරගෙන තියෙනවා සාරියට. මම සාරිය හදාගන්න යාර 6ක් ගත්තා. ඉතින් අපිට සාරිය වාටි එක ගානට කපාගෙන ඇද තියෙන ඒවා අයින් කරගෙන අපිට පුළුවන් මේක මහගන්න. ඔයාලට පේන්ට් කරන්න කලින් වුණත් වාටි මහගන්න පුළුවන්. ඉතින් ඔයාලටත් ලස්සන සාරි එකක් මේ විදිහට හදාගන්න පුළුවන්. ඔයාලා කැමති නම් ඔයාලා කැමති ඩිසයින් එකක් අපිට ඔඩ එක දෙන්න පුළුවන්. අපි සාරි එක හදලා දෙනවා. මල් වල දාලා තියෙන පිටට.